මේක තමයි ඉංග්‍රීසි ඉස්කෝලේ අලුත්ම එපිසෝඩ් එක. මේකේ වෙන්නේ මම ඔයගලන්ට ලස්සන කතන්දරයක් කියවනවා. ඒකේ තේරුමත් එක්ක. ඉතින් අද කතන්දරේ මොකක්ද කියලා බලමුද? අද අපි ගමු ලස්සන පොතක් කියනවා. මේකේ නම තමයි Sleeping Beauty. ඉතින් Sleeping Beauty කතාව දන්නේ නැති හැමෝම ඔන්න මම දැන් කතාව කියවන්න යන්නේ. Let's listen. A king and queen had a baby girl. The good fairies came to see her. How beautiful she is, they said. දැන් මොකද්ද මෙතන ගන්න තේරුම? King and queen රජතුමායි රජබිසවයි. මොකද කරේ? ඒගොල්ලෝ ආවා මේ අලුතෙන් හම්බෙච්ච ලස්සන චූටි බබා කවුද කියලා බලන්න. The good fairies came to see her. මේ ෆෙයාරීස් ලත් ආවා. ෆෙයාරීස්ලා කියන්නේ කාටද? සුරංගනාවියෝ. සුරංගනාවියෝත් ආවා මේ ලස්සන බබාව බලන්න. How beautiful she is. මේ කොච්චර ලස්සන ළමයෙක්ද කියලා මේ හැමෝම කිව්වා. The fairies cast spells for the baby princess. Fairies cast spells for the baby princess. She will be kind, said one fairy. She'll be clever, said another fairy. ඉතින් මේගොල්ලෝ ෆෙයාරිස්ලා එක විදිහට මෙයා ගැන දේවල් කිව්වා. මෙයා කවදාද මෙහෙම කෙනෙක් වෙයි කියන එක. She will be kind. මෙයා කවදා හරි කරුණාවන්ත කෙනෙක් වෙයි. She will be clever. මෙයා කවදා හරි බුද්ධිමත් කෙනෙක් වෙයි. ඊට පස්සේ මොකද උනේ කියලා බලමු අපි. Then a bad fairy came in. ඔන්න එතකොටම ගොඩක් නපුරු සුරංගනාවියක්. මේ ලස්සන සුරංගනාවිය අතරේ ලස්සන නැති ටිකක් නපුරු සුරංගනාවියත් ඉන්න පුළුවන් නේද? ඉතින් පුංචි පුතේ she looked at the baby princess. ඔන්න මෙයා baby princess දිහා බැලුවා. මේ නපුරු සුරංගනාවිය baby princess දිහා බැලුවා. How beautiful she is, said the bad fairy. ඉතින් මේ නපුරු සුරංගනාවිය මේ නරක සුරංගනාවිය කිව්වා මෙයා කොච්චර ලස්සනද කියලා. මොකද ඊට පස්සේ උනේ? Then she cast a bad spell. ඔච්චර වෙලා හොඳ දේවල් විතරයි, හොඳ spells විතරයි මේ baby princess ට කරේ. දැන් මේ නපුරු එක්කෙනා ඇවිල්ලා කිව්වා the princess will prick her finger and die, she said. මෙයා ලස්සන වැඩි හින්දා ටිකක් ඊර්ෂ්‍යා හිතලා මේ නපුරු සුරංගනාවිය කිව්වා මෙයාගේ ඇඟේ prick කියන්නේ ඇනිලා. prick her finger මෙයාගේ ඇඟිල්ලේ මොන හරි දෙයක් ඇනිලා මෙයා කවදා හරි මැරෙනවා කියලා. die කියන්නේ මැරෙනාට. okay. මේ සුරංගනාවිය අඬන්න පටන් ගත්තා. but then the good fairy cast a spell. ඊට පස්සේ මේකට තව ලස්සන සුරංගනාවියෙක්, හොඳ සුරංගනාවියක් ඇවිල්ලා princess will not die. She will prick her finger and fall asleep for 100 years. එයා කිව්වා මේක බලය පොඩ්ඩක් අඩු කරන්න ඕනේ හින්දා මෙයා කරපු නරක ස්පෙල් එකේ බලය අඩු කරන්න ඕනේ හින්දා මෙයා කිව්වා නෑ සුරංගනාවිය මැරෙන්නේ නෑ. හැබැයි ඇඟිල්ලේ මේක ඇඬෙනා දෙයින් එයා අවුරුදු 100ක් 100 years 100 කියන්නේ 100ක් අවුරුදු 100ක නිින්දකට යනවා කියලා. ඕකේ ඊට පස්සේ මොකද උනේ? Years went by and the princess grew more kind and more beautiful. ඔන්නේ කිව්වා විදිහටම මේ චූටි princess මොකද උනේ? එයා තවත් ලස්සන වුණා. තවත් කරුණාවන්ත කෙනෙක් වුණා. ඉතින් දැන් ගොඩාක් ලොකු වෙලා මේ princess ඉන්නේ. බලන්න. එයා ගොඩාක් ලොකු වෙලා ඉන්නේ. right. ඊට පස්සේ මොකද උනේ? Today the princess found a spinning wheel and pricked her finger. ඒ කිව්ව විදිහටම wheel එකක් spinning wheels වලින් තමයි ඒ කාලේ මහන්නේ. මහන්න පාවිච්චි කරන මෙන්න wheel එකක් කරකවල කරලා මහන්න ඕනේ. මෙන්න මේකක පොඩි ට්‍රික් එකක් ඇනිලා පොඩි ඇඟිල්ල ඒකේ තුවාල වෙලා ඔන්න මේ princess දිග නින්දකට වැටුණා. Then the king and queen fell asleep and everybody in the castle fell asleep. Years went by and thorns grew on the castle. මෙයා විතරක් නෙමෙයි මේ නින්දට ගියේ. king and queen ඒ කියන්නේ අම්මයි තාත්තයි මේ princess ගේ අම්මයි තාත්තයි රජතුමයි රජබිසවයි. ඒ වගේම castle එකේ වැඩ කරන හැමෝම මේ දිග නින්දට ගියා. ඊට පස්සේ මොකද උනේ? castle එක දැන් හැම තැනම වල් වැවිලා කවුරුත් මේකට එන්නේ හැමෝම නිදි මේක ඇතුලේ ඉන්න. ඊට පස්සේ අවුරුදු 100කට පස්සේ ඔන්න එක prince කෙනෙක් එනවා. prince කෙනෙක් කියන්නේ කුමාරයෙක්. අස්සන කුමාරයෙක් කෙනා මේ castle එකට මේ වල් වැවිලා තියෙන castle එක බලන්න. The prince cut down the thorns and went in the castle. ඊට පස්සේ prince මොකද කරේ? මේ තියෙන ඔක්කොම පඳුරු හැමදේම කපාගෙන ඇතුළට ගියා. යනකොට ලස්සන princess කෙනෙක්, ලස්සන කුමාරිකාවක් ඇතුලේ නිදාගෙන ඉන්නවා. ඊට පස්සේ prince කිව්වා බලන්න මේ කුමාරිකාව කොච්චර ලස්සනද කියලා. ඉතින් sleeping princess a kiss and she woke up.
ඊට පස්සේ මොකද උනේ woke up කියන්නේ නැගිට්ටා මේ princess නැගිට්ටා මේ කුමාරිකාව නැගිට්ටා sleeping princess ට prince ඇවිල්ලා kiss එකක් දී බේරගත්තා princess ව the king and queen woke up and everybody in the castle woke up too ඉතින් මෙයා නැගිට්ටට පස්සේ මේ princess නැගිට්ටට පස්සේ කවුද නැගිට්ටේ king and queen උත් නැගිට්ටා මේ castle එකේ හිටියා අනිත් හැමෝමත් නැගිට්ටා ඉතින් prince ඇහුවා will you marry me මාව බඳිනවද ඉතින් එහෙම කියලා prince උයි princess උයි ලස්සන වෙඩින් එකක් අරගෙන ලස්සන fairy tale වෙඩින් එකක් අරගෙන මෙන්න මෙහෙම උඩ කාලයක් සතුටින් ජීවත් වුණා. Okay, so this is the story, other story called Sleeping Beauty. Hope you enjoyed this beautiful story. මම ආයෙ දවසක මේ වගේ ලස්සන කතන්දරයක් අරගෙන story time with English ඉස්කෝලේ එක එකතු වෙමු. Bye.